මුදල් පසුපස දුවන තරුණ යුවළකට අධික තණ්හාව නිසා උන්ට මුහුණ පාන ගැටලු රාශියක් මේ චිත්‍රපටය හරහා දකින්න ලැබෙනවා. ඉතින් මේ ගල් මුදල් නිසා මොන වගේ දේවල් කරයිද? ඇයි කොච්චර වේදනාව විඳලා සල්ලි හම්බ කරත් අන්තිමට මේ මුදලට මොනවා වෙයිද? මුදල් පසුපස හම්බ වෙන තරුණ යුවළගේ ජීවිතය මේ නිසා වෙනස් වෙයිද? මේ 12 වර්ෂයේදී රේලිස් වුණ ද බ්‍රේස් ටීපොට් සිනමා පටයයි. කොමඩි ෆැන්ටසි කනිට මේ සිනමා පටයට IMDb විදර්ශකයේ 6.3ක රේටිං ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. Baby, can you hear me? What are you doing? Apparently, John. Huh. Come on. Come on. චිත්‍රපටය ආරම්භ වන්නේ කපල්ලයක් අවදි වන දර්ශනයකින්. මෙතන ඉන්නේ ගර්ල්ගේ නම තමයි ඇලිස්. බොයිගේ නම තමයි ජෝන්. ජෝන් ඔෆිස් යන නිසා මෙයාගේ බිරිඳට කියනවා මල් ළඟ මිලියනයක් තිබුණා නම් ඔෆිස් එකට යන්න නැතුවත් එක ඉන්න තිබුණා කියලා. පේන විදිහට මේ කපල් එකට මුදල් අතින් ප්‍රශ්න තියෙනවා වගේ. ඉතින් ජෝන් නැගිටලා එයාගේ බයිසිකලෙන් ඔෆිස් එකට යන්න පටන් ගන්නවා. මේ වැඩ කරන්නේ සේල්ස් කම්පැනි එක. එයාට බාර වෙන්නේ කස්ටමර් එක කනෙක්ෂන් හදාගෙන කස්ටමර්ට ප්‍රොඩක්ට් සෙල් කරන්න. මේ අතරේ මෙයාගේ බිරිඳ වන ඇලිස් ඉන්ටර්විව් එකට ෆේස් කරන්න එන්න ලෑස්ති වෙනවා. ජෝන් කස්ටමර් කෙනෙක් එක්ක ඉන්න අතරේ කස්ටමර් ප්‍රොඩක්ට් එක රිජෙක්ට් කරනවා. ඒත් එක්කම ජෝන්ගේ බොස් ඇවිත් මෙයාට කතා කරනවා. ජෝන් බයිලා කලබල වෙන පාර හෙඩ්සෙට් එකක් බිම වැටෙනවා. බොස් කියන වාගේ ප්‍රොපෝමෝස් පිළාට වැඩ කිරීම ඔයාගේ හැකියාව වර්ධනය කරගන්න ඔයා මීට වඩා උනන්දු වෙන්න ඕන කියලා. ජෝන්ගේ බොස් නම් ජෝන් කරන වැඩ ගැන පැහැදීමක් නැහැ. මේ අතරේ ඇලිස් යනවාගේ ඉන්ටර්විව් එකට. මෙයා ඉන්ටර්විව් එකට ෆේස් කරත් බලාපොරොත්තු නැති වුන නිසා මෙයා තව ජොබ් වේකන්සි බලන්න පටන් ගන්නවා. මේ අතරේ මෙයාලා ඉන්න හවුස් එකේ රෙන්ට් එක ගන්න අර්නි කියලා පුද්ගලයෙක් එනවා. ඉතින් අර්නි ඇලිස්ව දැක්කාම නම් ටිකක් පිස්සු හැදෙනවා. ඇලිස් චෙක් කැලේලා අර්නිට දෙනවත් එක්කම මෙතනට ජෝන් එනවා. ජෝන් දැක්කම පස්සට වගේ hina වෙලා මෙතනින් අර්නි යනවා. අර්නි යන ගමන් ජෝන්ව බය කරනවා. ඉතින් මේ අසන්න ජෝන් බය වෙලා බයිසිකල් එකෙන් ඇදගෙන වැටෙනවා. පේන විදිහට ජෝන්ට හැමෝගෙම කරදර. ඇලිස් ජෝන්ව බදාගෙන අහනවා මට කියන්නකෝ ඔයාලට කවද්ද ප්‍රොමෝෂන් එකක් එක හොඳ බෝනස් එකක් ලැබෙන්නේ කියලා. ජෝන් මේකට කියන්නේ මම ඔයාලට හොඳ හොගි කෑමයක් ගෙනවා කියලා එයා ගාව තියෙන කෑම පාර්සලේ පෙන්නනවා. ඉතින් දෙන්නම් කිස් එකක් දීලා ගේ ඇතුළට එනවා. ඇලිස් නම් ජෝන්ගෙන් උසස් සීමාවක් බලාපොරොත්තු වෙනවා. මොකද තාම දිනට ඩිපෙන්ඩන්ට් මේ සැලරි එක මදි නිසා. ඇලිස් එයාගේ බැංක් account එක චෙක් කරනවා. එයාගේ චෙක් එක මාරු කරාට පස්සේ කීයක් ඉතුරු වෙනවද බලන්න. ඒත් බැංක් account එකේ චෙක් එක ගෙවන්නත් සල්ලි නැහැ කියලා මෙයාට තේරෙනවා. මෙයාලා ඊළඟ දවසේ යාළගේ යාළුවෙක්ගේ පාටි එකට යනවා. පාටි එකේ ඉන්න කට්ටිය දැකලා මෙයාලා අපහසුතාවයට පත් වෙනවා. මොකද එයාලා ඇඳන් ඉන්නේ ඇඳුනුත් ගොඩක්ම පරණ ඒවා. මෙතනදී ජෝන් එයාගේ යාළුවෙක්ව හම් වෙනවා ලුයිස් කියලා. ලුයිස් එයාගේ බිරිඳත් මේ කපල් එක වගේම තමයි. එයාලත් මුදල් අතින් ගොඩක් අසරණයි. ලුයිස් කියන හොඳලාට ඔයා හිටියේ නැත්නම් මට මුළු රෑම නාන කාමරයට වෙලා හැංගිලා ඉන්න තමයි වෙන්නේ කියලා. ජෝන් කියනවා මම ඔක කලින් පාටි එකේදී කරා. යාළුවන්ට මුණ දී ගන්න බැරුව කියලා. ලුයිස්ගේ බිරිඳ ඇලිස් එක කතා කරන්න පටන් ගන්නවා. ඇය කියන ඇගේ අම්මගේ අසනීප නිසා මුදල් වේදන් එනවා. මට ස්කෝලර්ෂිප් එකක්වත් හම්බුනේ නැහැ කියලා. මේ ප්‍රශ්න නිසා මෙයාලා ඒවත් අමතක වෙන්න කියලා හොඳටම බීලා එන්ජොයි කරන්න පටන් ගන්නවා. මෙයාලා හොඳටම බීලා ගෙදර එනවා. ජෝන් නම් වමන දාන්න පටන් ගන්නවා. ඇලිස් කියනවා අපිට සුපර් මාකට් එකට යන්න එනවා. ගෙදර නම් බඩු නැහැ කියලා. ඉතින් දෙන්න shopping කරන අතරේ ජෝන් අහනවා කලින් දවසේ තිබුණු ඉන්ටර්විව් එකට මොකද වුනේ කියලා. ඒක හරි ගියේ නැහැ. මට ඩොලර් 40000ක කලාපාරියක් තියෙනවා. මට ෂොප් එකේ වැඩ කරන්න බෑ කියලා ඇලිසන් කියනවා. ජෝන් මෙයාගේ හිත හදාන්න කියනවා බය වෙන්න එපා. ඔයාලට ගැලපෙන ජොබ් එකක් හම්බෙයි කියලා. මේ අතරේ එකපාරට ට්‍රක් එකක් ඇවිදින් මෙයාලව හප්පගෙන යනවා. මෙයාලා කාර් එකෙන් බහැලා ඇවිත් ඒ මොකද වුනේ කියලා බලද්දි මෙතනට එන ඔෆිස් එකේ එනවා. කවරි මේ මාර්ග සංඥා බෝඩ් එක ගලවලා. මේ වගේ අනතුරු ගොඩක් පහුගිය කාලේ සිද්ධ වුණා කියලා. මේ අතරේ ඇලිසන් දකිනවා පාරේ හැපැත්තේ පරණ බඩු විකුණන තැනක කාන්තාවක් ඇවිදින් එතන බැරල් එක ඇතුලේ තියෙන ටී පොට් එක අරන් ෂොප් එක ඇතුළට යනවා. ඇලිසන්ගේ කාන්තාව පස්සේ මේ පාන් ෂොප් එක ඇතුළට ගිහින් බලනවා. මෙතනට ජෝන් ඇවිත් කියනවා වාහනේ ප්‍රශ්නයක් නැහැ. අපි යමුද කියලා අහනවා. ඇලිසන් කියනවා පාන් බඩු ප්‍රදර්ශනයේ තියෙන්නේ මේසා තියෙන්නේ. අපි මොනවා හරි ගමු කියලා. ෂොප් එකේ ඉන්න කාන්තාවට කෝල් එක යන නිසා මෙතෙන් අයිනවත් එක්කම ඇලිසන් මේ ටී පොට් එක දැන්ට ගිහින් හොරේ මොස්සගෙන මේ ෂොප් එකෙන් එළියට එනවා. ජෝන් අහනවා අයියෝ එතනින් දුවගෙන ආවේ මොකද වුනේ කියලා. ඇලිසන් එයාගෙනව ටී පොට් එක පෙන්නනවා. ජෝන් අහනවා අපි පාට වඩෙන් ඔන්න මේ ඉන්නේ. ඔයා ඒක හොරකම් කළාද කියලා. ඉතින් දෙන්න කතාවෙන් කතාව ගෙදර එනවා. ඊළඟ දවසේ උදේ ඇලිසන් ජොබ් එකක් තියනවද බලන්න කම්පැනි එකට කතා කරනවා. එයා කියනවා මට මාස්ටර් ඩිග්‍රී එකක් නම් නැහැ. මම බැචලර්ස් ඩිග්‍රී එකක් නම් සම්පූර්ණ කළා කියලා. මේ කතා කරන්නේ හෙයර් ඩ්‍රයර් එකෙන් කොණ්ඩි වෙල්න ගමන්. මේ අතරේ හීට් එක වැඩි වෙලා කොණ්ඩි පිච්චෙන නිසා මෙයාට කෑ ගහනවා. ඒත් එක මෙයා දකිනවා ටී පොට් එක හෙලවෙනවා කියලා. මෙයා ටී පොට් එකේ පීනන ලැබලාදී දකින්නේ මුදල් නෝට්ටු වගේක් තියෙනවා. මෙයා පුදුම වෙන පාර ආයෙත් කොණ්ඩේ පුච්ච ගන්නවා. ඒත් එක මේ ටී පොට් එක හෙලවෙලා ආයෙත් මුදල් එන්න පටන් ගන්නවා. මෙයා නම් හිතා ගන්න බෑ මෙම සල්ලි එන්නේ කොහොමද කියලා.
එයා කකුල හිතලා මෙතන තියෙන ටේබල් එකේ වදනවා. එයා දකින ටී පොට් එකෙන් ආයෙත් සල්ලි එනවා කියලා. ඉතින් මේ ටී පොට් එකෙන් සල්ලි හම්බ වෙන්නේ තමන්ගේ ශරීරයට හානි කරගත්තොත් තමයි කියලා ඇලිසන්ට තේරෙනවා. එයා එතන තියෙන කබඩ් එක කැලේලා යන්නම පාරක් දෙනවා. ඒත් එක්කම ටී පොට් එකෙන් සල්ලි මතුවෙනවා ආයෙත්. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජෝන්ගේ ඔෆිස් එක. ජෝන්ගේ බොස් ජෝන්ට කියනවා ඔයා හොඳ සේල්ස්මන් කෙනෙක් නෙමෙයි. අපිට ඔය වස් කරන්න වෙනවා කියලා. මට මේ කම්පැනි එකේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියෙනවා කියලා ජෝන් කිව්වත් ජෝන්ට මෙතනින් අයින් වෙලා ගෙදර එන්න සිද්ධ වෙනවා. මෙයා ගෙදරදී දකිනවා ගෙදර බඩු හැමතැනම දාලා තියෙනවා. ඒ වගේම ලේ පැල්ලම් වගේකුත් තියෙනවා මෙයා දකිනවා. සල්ලි වන්න ඇලිසන් මැරෙන්නම Tamanට තුවාල කරගෙනද? ජෝන් කාමරේදී දකින්නේ සිය නැති වුණ ඇලිසන්. මෙයා කතා කරලා අහනවා "වාට මොකද වුනේ?" කියලා. මෙයාගේ ඔළුණුත් ලේනවා ජෝන් දකිනවා. ඇලිසන් කියනවා "මං හොඳින් මාව පඩිපෙළෙන් වැටුණා" කියලා. ඇයිව කලින් අද වැඩ නැද්ද කියලා අහනවා. ජෝන් දුකින් කියන පටන් ගන්නවා එයාලා මම අස් කරා කියලා. ඉතින් ජෝන් මේ ගැන කලකිරීමෙන් බලාගෙන ඉද්දී ඇලිසන් කියනවා "මට සමා වෙන්න" කියලා කණේ පාරක් ගහනවා. ජෝන් අහනවා "මොනවා වගුලක්ද ඔයා කරේ?" කියලා. මෙතනදී ඇලිසන් කියනවා "බලන්න පඩියක් ගන්නවා වගේද මේක" කියලා ටී පොට් එකේ සල්ලි ටික බිමට වටලා පෙන්නනවා. ජෝන් අහනවා "මට ගහලා සල්ලිත් දෙනවද" කියලා. ඇලිසන් කියනවා "මම නෙමෙයි මේ ටී පොට් එක. ඒක වාට රිදවා ගත්තාම සල්ලි හම්බ වෙනවා" කියලා. ජෝන්ට මේක විශ්වාසයක් නැහැ. එයා කියනවා "මට ගාන කලින් වා ටී පොට් එකට සල්ලි දාන්න ඇති" කියලා. "නෑ මේ බලන්න දැන් ඒක හිස් හරිද" කියලා ඇලිසන් ජෝන්ගේ ප්‍රයිවට් තැනට හයියම පාරක් ගහනවා. ඒ පාර නම් තරණයටම වැදුනා කියලා අපිට හම්බුන සල්ලි වලින්ම පේනවා. මේ අතරේ මේ දෙන්නම Tamanට රිද්දගෙන සල්ලි හොයන්න ලෑස්ති වෙනවා. ජෝන් මේක ජොබ් එකක් නෙමෙයි කියලා කිව්වත් ඇලිසන් කියනවා මේක අපිට දෙයියන්ගෙන් ලැබුණු තෑග්ගක්. අපිට අපේම ගියක් හදාගන්න පුළුවන්. මේක අපිට ලැබුණේ හේතුවක් නිසා කියලා. ඊළඟ දවසේ උදේ ජෝන් මේ ටී පොට් එක ආපසු ගිහින් තිබ්බ ෂොප් එකටම බාර දෙන්න යනවා. ඒත් ඒ ෂොප් එක වහලා. මේ නිසා ජෝන් මේ ටී පොට් එක ටීවී එකේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරලා වෙන්දේසි කරනවා. ජෝන් කියනවා "මට ඒක පන්න බඩු ගන්න තැනකින් හම්බුණා" කියලා. මේ ටී පොට් එක ගැන ටීවී එකේ යන ප්‍රෝග්‍රෑම් එක දිහා පුද්ගලෙක් පුදුම වෙලා බලන් ඉන්න පටන් ගන්නවා. එයා මේ ටී පොට් එක ගැන ගොඩක් කාලෙකින් හොයනවා කියලා එයාගේ රූම් එකේ තියෙන සටහන් වලින්ම අපිට පෙන්නනවා. මේ ප්‍රදර්ශනයේ පස්සේ ටී පොට් එක ගෙදර අරගෙන ජෝන් සහ ඇලිසන් සල්ලි හොයන්න තමයි හදන්නේ. ජෝන් කියන අපි ලිමිට් එකක් තියාගමු කියලා. ඉතින් ඇලිසන් කියන්නේ අපි මිලියනයක් හොයලා නවත්තමු කියලා. ඉතින් එන පොරොන්දු වෙලා ගෑස් උණුරට අත පුච්ච ගන්නවා. ඒ වගේම එක එක වේදනාව ගැන දෙන වැඩ කරලා සල්ලි හොයන්න පටන් ගන්නවා. මෙලා ටී පොට් එක දාගෙන දත් ගලවන්න ටැටූ ගහන්න වගේ හැමතැනම යනවා. මෙලා හම්බ කරගත්ත සල්ලි බැංක් account එකේ දැම්මොත් ආදායම්බදු දෙපාර්තමේන්තුවට අහු වෙන නිසා වොෂ්රූම් එකේ හංගනවා. ඇලිසන් අහනවා "ඔයාට වැඩිපුර ගණන් හොයන්න ආසද? එහෙනම් ඉන්න මාත් එක" කියලා කාමරේට එක්කන් යනවා. ඇලිසන් සරාගේ විදිහට ඇඳගෙන බෙල්ට් එකක් දීලා ඇගේ පස්සට ගහන්න කියලා කියනවා. මේක නම් පිස්සුවක් මට නම් බෑ කියලා ජෝන් කිව්වත් ඇලිසන් ජෝන් ඇඳලා දාලා ජෝන්ගේ පස්සට බෙල්ට් එකෙන් ගහනවා. ජෝන් මෙයාගේ වැඩ දැකලා අහනවා "ඔයා කොහොමද මේවා දන්නේ" කියලා. ඇලිසන් කියන්නේ "මං ආව යාළු වෙන්නත් කලින් මේවා දන්නවා" කියලා. ඊළඟ දවසේ මෙයාලා ගෙදර හැමෝටම හොඳ පාටි එකක් දෙනවා. ඇලිසන්ගේ අම්මා ජෝන්ගෙන් අහනවා "අර වගේ 2.50 ජොබ් එකක් කරලා ඔයා කොහොමද මෙච්චර දේවල් කෙරුවේ" කියලා. ජෝන් ආව මිනිසුන්ට විකුණනවා නම් ඔයා දැන්ම මේ නවතින එන්න කියලා ඇලිසන්ගේ අම්මා මෙයාට කියනවා. අම්මා නම් සැකයි මෙයාට මුදල් ලැබුණ විදිය. ඉතින් ජෝන් මෙතනදී කියනවා ඇලිසන්ගේ ඩිම්බ වදමාවලන්ට විකුණලා සල්ලි හොයනවා කියලා. මේ අතර ඇලිසන්ගේ සහෝදරි යාට කියනවා "ඒක නෙමෙයි ඔයාලා කවද්ද ළමයෙක් ගැන හිතන්නේ? අපේ ෆැමිලි එකේ ඔයාට විතරයි තාම බබාලා නැත්තේ" කියලා. ඉතින් ඇලිසන් කියනවා "මගේ ඇඟේ තවත් ජීවිතයක් වැඩෙන්න ඉඩ දීලා මගේ තරුණ ෆ්‍රෙෂ් යෝනි මාර්ගයේ ඉරාගෙන එළියට එන්න ඉඩ දෙන්නේ කොහොමද" කියලා. මෙයාලා මේ කතාවත් අහගෙන මෙයාලා ආපසු ගෙදර එනවා. මෙයාලා එනකොට ඇලිසන් කියනවා "අපි ණය වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා" කියලා. මේ අතරේ ගෙදර දොරට පුද්ගලෙක් තට්ටු කරන නිසා ටී පොට් එක හංගලා යනවා. ඒ කවුද බලන්න? ඇතුළට එන පුද්ගලයා ජෝන්ට පහර දීලා ටී පොට් එක හොයනවා. අපි ඒක ටීවී එකේ දැක්කා. ඒක ගොඩක් වටින පවුලේ උරුමයක්. අපිට ඒක ඕන කියලා ජෝන්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ අතරේ ඇලිස් කියනවා අපි ටී පොට් එක විකුණුවා කියලා. විකුණුවා නම් කො සල්ලි කියලා මේ පුද්ගලයන් අහනවා. ඇලිසන් ජෝන්ට පහර දුන්න වෙලේ ටී පොට් එකෙන් ආව සල්ලි අරන් ඊළට දෙනවා. සල්ලි කොහෙන්ද ගත්ත කියලා ඇහුවම ඇලිසන් කියන්නේ මං ඒවා ඇඳුමේ හංගන් හිටියා. තවත් සල්ලි නැහැ කියලා ඇඳුමත් පාත් කරලා පෙන්නනවා. මෙයාලා සල්ලිත් අරගෙන මෙතනින් යනවා. ඊළඟ දවසේ මෙයාලා ලයිබ්‍රරි එකට ගිහින් මේ ඉන්ද්‍රජාලික වස්තුව ගැන හොයන්න පටන් ගන්නවා. එයාලා බ්‍රෙස් ටී පොට් එකේ ඉතිහාසය හොයන්න ලෑස්ති වෙනවා. මේ ටී පොට් එක පළවෙනි සියවසේ ඉඳන් දිගින් දිගටම අතින් අතට පරම්පරාවෙන් පරම්පරාවට ආවා කියලා මෙයා දැනගන්නවා. ඒත් එක්ක මේකේ භයානකම ගැන තියෙන පිටුව ජෝන් දකින්නත් කලින් මෙයා ඉරලා හංගනවා. ජෝන් පොත අරන් කියවන්න පටන් ගන්නවා. මේ ටී පොට් එක අයිතිකරුවන්ගේ අහිතකර ප්‍රතිවිපාක ලෙස කියලා අනිත් පිටුව බලද්දිම ඒ පිටුව කවර ඉරලා දාලා තියෙන විදිය එයා දකිනවා.